මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේ මහා නිරය යනුවෙන් අපායක් දැක්වේ. ඒ යොදුන් 100ක් දිග පළල සහ උසින් යුත් වානේ තහඩු වලින් සාදා ඇති අතර ගිනිගෙන දැවෙන වානේ බිමකින් යුක්තය. පළවෙනි ප්‍රශ්නයක් සඳහන් කරනවා මේ සැදූ ශිල්පියා කවුද? දෙක වානේ සපයා ගත්තේ කොහෙන්ද? තුන්වෙනි එක මෙහි කාර්ය මණ්ඩලයේ පෞකාරයන්ද පින්කාරයන්ද? හතර අධික ලෙස ඊටාම ඉහළ උෂ්ණත්වයකින් ගිනිගෙන දැවෙද්දී වානේ තහඩු උණු වෙන්නේ නැද්ද? මේවා ඔක්කොම ඉතා පැහැදිලි කාරණාව තමයි ඔය සූත්‍රෙත් පහුගාලීන ප්‍රබන්ධයක්. සම්බුද්ධ සමයේ දේවදූත සූත්‍රය මේ සූත්‍ර පිටකයේ තිබ්බට පැහැදිලිව මේක තෙරුන් වහන්සේලා කරපු ප්‍රබන්ධයක්. ඒගොල්ලෝ දැන් නිකම්ම අටුවා කතා විතරක් දැම්මන් පස්සේ වැඩේ වල්වනචර වෙනවනේ. එතකොට කරන්න කරපු දේ තමයි ඒකට මේක බුදුහාමුදුරුවන්ගේ නම දාලා ඒවන් මේ සුතන් දාලා ඕනේ ඒවා එකතු කරන්න පුළුවන්නේ. එතකොට ත්‍රිපිටකය කියන එක නිර්මාණය වුණේ සුද්ධම මේව එකක් හැටියට නෙමෙයි මේකටත් එකතු කරලා ගත්ත දේවල් තියෙනවා. ඔන්න දැන් මේ විස්තරය තමයි මේක. සංජීව නරකයේහි වැටුණු පව්කල අය එම නිරේපාලකයන් විසින් දිලිසෙන රත් වූ ආයුධ වලින් තලා පොඩි කර කෑලි වලට කපනු ලැබි. දැන් මේකට හේතුව මොකක්ද දන්නවද? මේක මේ සංජීවක නරකයේ ඉපදෙන්න හේතුව තමයි වෙහෙර විහාර ප්‍රතිපිලිමාදිය කැඩුවෝද. දහම් බණ පොත් විනාශ කරායද. සිල්වත් ගුණවත් උතුමන්ට නිඳහා පහස කළායද. වන්දින පුදින බෝගස් කපපු අයද. දැන් අපි බලන්න දැන් මේකේ කියලා තියෙනවා ගැමුණු මහත්මයා වෙහෙර විහාර ප්‍රතිපිලිමාදිය කැඩුවෝද කියලා. එතකොට පිළිම වන්දනාව බුද්ධ ආගමට ආවේ කොයි කාලෙද? ඒක තමයි දැන් ඔය සඳුන්ලීයෙන් උදේන රජුරුවෝ බුදුහාමුදුරුවෝ වෙනින් ප්‍රතිමයක් කියා කියලා වාර්තාවල සන පුරාවිද්‍යා මූලාශ්‍ර නැහැ. වාර්තාවල මේ වෙලා තියෙනවා. ඊළඟට ඔය දේවානම් පෙතිස් යුගය ගැනත් කියනවා. ඒ උනාට පිළිගත්ත මේවා එක තමයි ක්‍රිස්තු වර්ෂයෙන් පළවෙනි සියවසේ. කනිෂ්ක රාජ සමයේදී තමයි ප්‍රතිමා වන්දනය කියන එක මේ බුදු පිළිමේ කියන එක එන්නේ කියන කාරණාව. එතකොට දැන් මේ පිළිම මේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් කොච්චර කාලයකටද? අවුරුදු 500කට අවුරුදු 500කට පස්සේ මේවා ගල්ලා. අවුරුදු 500කට පස්සේ තමයි පිළිම කියන එකේ දැනට වාර්තාවක් තියෙන්නේ. දැන් එතකොට පිළිම කඩනවයි කියලා කියනවනේ මේගොල්ලෝ. එතකොට ඔබතුමාට පැහැදිලි නේද මේවා කොච්චර පසු කාලීනවද මේ නිරවල් නිර්මාණය කරේ කියලා. ඔව්. ඊළඟට මේ බෝධින් වහන්සේලා මේ සිඳිනවයි කියන එක. මේ බෝරුක් නැසෝ වන්දින පුදුරතන් අප විතර කළා ආරාමේවා. එතකොට ඔබතුමාට තේරෙනව නේද පන්සල් වලට ප්‍රශ්න ආවා. ආක්‍රමණ එනවා ඊළඟට දැන් හොරු අදටත් ඔය පින්පෙට්ටි එහෙම කඩනා ඉන්නේ. ඔව්. ගන්ටාර උස්සනවා අරවා මේවා. එතකොට මේ ඒ කාලේ CCTV තිබ්බේ නෑනේ. එතකොට අපරාධ හොයන්න අරවා මේවා කරන්නත් හරියට නිශ්චිත ක්‍රමයක් නැහැ. එතකොට මේ වෙහෙර විහාර ප්‍රතිපිලිම අරවා මේවා නිදන් හොරු අරවා මේ වගේ හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න නම් පැහැදිලිවම කරන්න වෙන කාරණාව තමයි ගැමුණු මහත්මයා මේ වගේ මේගොල්ලෝ මොකද කරේ හාමුදුරුවරු ප්‍රබන්ධයක් හැදුවා. උඹලා පිළිම කැඩුවොත් බෝධීන් වහන්සේලා කැපුවොත් ගෙවල් ගිනි තියන්න ගියොත් මේක තමයි වෙන්නේ කියලා. දැන් ඒ කාලේ සමාජ චින්තනයේට සහ ඒ මේවකට ඒක ගැලපෙන්න පුළුවන් මේ යුගකාරක වශයෙන් මේවා නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මේ ෆැන්ටසිය මේකට කිව්වොත් මේ නූතනත්වයට මේක තමයි අපි කියන්නේ මේ වැඩේ කරන්න එපා කියලා. මේවා නිර්මාණය කරු ප්‍රබන්ධ. ඊළඟට තමයි කාලසුත්ත නරකය. කාලසුත්ත නරකයේහි යමපල්ලන් විසින් මෙහි උපදින්නන්ගේ සිරුරු කළු පහයගත් නූලකින් සලකුණු කරන ලද සීමාවන් අනුව වැයෙන් සසිනු ලබයි. කියන්නේ රහිනවයි කියන එක. එතකොට මේ කාලසුත්ත නරකයේ උපදින්නේ කවුද දන්නවද? මව්පියන්ට අගරු කළ අය. නොසලකූ කට්ටිය. මව්පියන්ට හිංසා පීඩා කරපු අය. දුර්ජන පුජ්‍යලෝ සුරාවට සූදුවට අනාචාරයට අබ්බැහිවි තම අමුදරුවන්ට හිරිහැර හිංසා පීඩා කළ පුජ්‍යලයෝ. ඊළඟට තමයි මේ වැටුප්පාදිය නොගියුවෝ. දැන් මේවා ඒකයි මං කියන්නේ අර සමාජ හික්මීමක් ඇතිකරන්න තමයි මේවා නිර්මාණය කරේ. දැන් අපි මේ නූතනත්වයට ඇවිල්ලා තියෙන්නේ. තාම දියුණුම ධනවාදී යුගයන් වලට තමයි අපි යමින් ඉන්නේ. එතකොට මිනිසුන්ගේ ඩිසයර්ස් කියන ඒවා මේ වගේ හික්මවන්න බෑ තව දුරටත්. මේ වගේ හික්මවන්න පුළුවන් නම් මං කියන්නේ ලංකාව කොහොමද ලෝකයේ සෙක්ස් බලන අංකයේ රට වෙන්නේ? ඊළඟට තමයි මේ සංඝාත නරකය. සංඝාත නරකයේ උපන් පව්කල තැනත්තන් දිලිසෙන උණුසුම් කඳු වලල්ලකින් දූවිලි තරමට කුඩා කැබලි වලට කඩා දමනෙහි මෙම නරකයේ සංඝාත යන නම ව්‍යවහාර වේ. මේක තමයි අහිංසකයන්ට අයත් ඉඩම් කඩම් හෝ අනෙක් වස්තුවක් හෝ රැකගෙන සිට මුදලක් හෝ සටකපටකම් වලින් වංචා කොට ගසා කන අය. පොදු මහජන සන්තක දේ රජයේ දීපල ගසා කන අය. සංඝාත නරකයේහි උප්පත්තිය ලබන්නේ. සෑහෙන් ඉන්නවා. සංඝාත නරකයට යන. සංඝාත නරකයට යන. එතකොට මේවා නිර්මාණය කරපු සමාජයේ සිද්ධ වෙච්ච සිදුවීම් මේ ගැමුණු මහත්මයා තියෙනවා. ඊළඟට තමයි රෞරව නරකය. රෞරව නරකයේ ඉපදුණු පව්කල සත්වයෝ නිතරම ඊතා උස්සනින් හඬන්නේ. ඉතා බියකරු හානිදායක විසඳුමකින් ඔවුන්ගේ සිරුරු පිලිස්සෙනවා කියලා කියනවා.
සත්තු මරණ අය, හොරකමට අනුබල දෙන අය, මම් පහරන අය, මිල මුදලට මේ විවිධ වැරදි සහ මනුෂ්‍ය ඝාතන කරන අය, ඊළඟට ගෙවල් දොරවල් ගිනි තියන අය, ගංගා ඇලදොල වැව් පුකුණු අපිරිසුදු කරන අය. ඔකට දෙන්නේ රෞරව නරකය. රෞරව මේවයකට. ඊළඟට මහා රෞරව නරකය. මහා රෞරව නරකයේ උපදින සත්වෝ රෞරව නරකයේ ඉපදුණු අයට වඩා මහා හඬින් විලාප දෙති. සංඝ සතු දීපල මහජන දීපල අයිතු ලෙස පරිහරණය කළ ගිහියෝද පැවිද්දෝදත් මේකේ යනවා. දැන් මේ පන්සල් වලට අපරාධ ෆිල්ම් පෙට්ටිය අරාවේ එහෙම කඩද්දී දැන් තේරෙනවනේ කියන සාංගික දීපල වලට අර්බුදාවන් පස්සෙත් මොකද කරලා තියෙන්නේ මේ වගේ නිරයවන් නරකයන් ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙනවා. ඊළඟට තාප නරකය. තාප නරකයේ උපන් සත්වෝ තමන් කළ කර්මානුරූපව රත් වීමෙන් රත් පහ ගැන්වුණු තියුණු යකඩ උල් වලින් සිරුර පසා කරගෙන යනවා. ඊළඟට හත්වෙනි නරකය තමයි ප්‍රතාප නරකය. ප්‍රතාප නරකය කියන්නේ මහා තාපන නරකයේ ලෙස හැඳින්වෙන නරකයේ නිරපාලකයෝ නිරෙහි උපන් සත්වයන් ගිනිගෙන දිලිසෙන අයෝමයේ කඳු මුදුන් වලට යවති. ඔව්හු එහි නැගී වහම තද උණුසුම් සුලකකින් තල්ලු වී පහළට රූරා වැටෙති. ඔවුන් පහළට රූරා වැටෙන්නේද පහළ ඇති ගිනියම් වූ අයෝමයේ තහඩු මතටය. මේකට යන අය තමයි පන පිටින් සත්වයන් සහ මිනිස්යන් පුච්චපු අය. ගෙවල් ගිනි තබපු අය. ආහාර ගිනි තබා පුච්චපු අය. ගහකොළ වන සම්පත් ගිනි තබපු අය. පැහැදිලිවම දැන් මේ තේරෙන කාරණා තමයි ඒ යුගයේ වෙච්ච සමාජ සංසිද්ධීන් තිබ්බනේ. නීති විරෝධී දේවල්, සමාජ විරෝධී දේවල්, පෞල් සංස්ථාවල බිඳ වැටීම් මේකට විසඳුමක් හැටියට ඒ හාමුදුරුවරු නිර්මාණය කරපු ප්‍රබන්ධයක් මේක. මේ අපාය නිර්මාණය කරපු දැන් ඔබතුමා නිර්මාණ ශිල්පියෝ තමයි අටුවා ලියපු තෙරුන් වහන්සේලා. මේක බානක પરම්පරාවෙන් පවත්වාගෙන යපු තෙරුන් වහන්සේලා තමයි මේක නිර්මාපකයෝ. ඒ හාමුදුරුවෝ තමයි ඕටි බටා කිසිම වැටුපක් නැතුව යම රජුරෝ යමපල්ලෝයි පත් කරේත් ඒ හාමුදුරුවරු මේවා පත් කරන්න හේතු වෙච්ච කාරණා තමයි ගැමුණු මහත්මයා ඒ යුගයේ සිද්ධ වෙච්ච සමාජ සංදිද්දී. එහෙම නැතුව මේ වගේ මේ නරකයන් අටක් කොහෙවත් ඇත්ත වශයෙන්ම නැහැ.